හරි ළමයි 2013 තාපය රචනාව මම ප්‍රශ්නෙත් එක්ක ඔයගොල්ලන්ට තීරි මතක් කරන ගමන් විස්තර කරන්නම්. අපි ඉතින් අන්තිමටම කරපු යුනිට් එකෙන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අ ප්‍රශ්නෙත් එක්ක මම තීරි ටික මතක් කරන්නම්. මේ එතකොට මේකෙදි ඉස්සෙල්ලාම කියනවා පරිපූර්ණ වායු සමීකරණයෙන් පරිපූර්ණ වායු සමීකරණය කියන්නේ මොකද්ද ළමයි? PV සමානයි nRT කියන එක. ඒකෙන් පටන් අරගෙන ඝනත්වය සඳහා ප්‍රකාශන පීඩනය මෞලික ස්කන්ධ නිරපේක්ෂ උෂ්ණත්වය සහ සාරත්ව වායු නියතය ඇතුළට ලබා ගන්නවලු. හරි. එතකොට මේකට කොහොමද අපි ස්කන්ධයක් දාගන්නේ? එතකොට මතක් කරන්න මවුල සංඛ්‍යාව සමාන වෙනවා මොකේටද? ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන එකට. එතකොට ඕක මං ආදේශ කරනවා මෙතනට. එතකොට මට ඊළඟ පේන ලියන්න පුළුවන් ළමයි PV සමානයි එහෙනම් හරිද? ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය වතාවක් RT. එහෙනම් මට කියන්න ළමයි ඝනත්වය කියන්නේ මොකද්ද? ඝනත්වය කිව්වහම මොකද්ද? ඝනත්වය කියන්නේ හරිද? අපි ඝනත්වය කියන්නේ මොකේද? ස්කන්ධය පරිමාවයෙන් බෙදුවාම එන අගය. එතකොට දැන් මේකෙදි ස්කන්ධය තියෙන්නේ මෙතන පරිමාව තියෙන්නේ මෙතන. එහෙනම් මේ පරිමාමී ස්කන්ධය එරට අරන් ආව නම් හරිනේ. එතකොට මම ඊට පස්සේ ලියනවා ළමයි P සමානයි කියලා ස්කන්ධය යරට ගන්නවා පරිමාව. ඊට පස්සේ ඉතුරු වෙනවා RT තව ඉතුරු වෙනවා කවුද? කැපිටල් M කියන එක්කෙනා. හරිද ඔය විදිහට. එතකොට මෙතනදී ස්කන්ධය විදිහෙන් පරිමාව කියන්නේ ඝනත්වය. එතකොට ඝනත්වය සමාන වෙන්නේ PM බෙදීම RT. කියන්නේ මේක දැන් ඝනත්වය වෙනවා. එතකොට ඝනත්වය සමානයි PM බෙදීම RT කියලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔක තමයි ඉස්සෙල්ලාම ඕනේ කරන්නේ සාරත්ව වායු නියමය ඇසුරෙන් සහ ওই ටික ඇසුරෙන් ගන්න කියලා කියන්නේ. හරි. එතකොට ඉස්සෙල්ලාම මෙන්න මේ වැඩේ කරලා තියෙන්න ඕනේ. මාකින් එකට අපි යමු. මාකින් එකේදීත් ඔය ටික තමයි ළමයි ඉස්සෙල්ලාම PV සමාන nRT ලියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට හරියට අර n වෙනුවට ආදේශ කරන එක. ඊට පස්සේ ඝනත්වය කියන එක දාලා ඝනත්වය සමානයි මෙන්න මේක. එතකොට හරියට සමීකරණ ලියලා ඒ වැඩේට ලකුණයි ඊට පස්සේ අන්තිම පෙළතුරට ලකුණයි. හරි. ඊට පස්සේ කියනවා වායුගෝලීය පීඩනයේදී හරිද? ඒ කියන්නේ එක වැඩි කිරීම 10/5 පැස්කල් සහ උෂ්ණත්වය සෙල්සියස් 27 පවතින වායුව. කියන්නේ යම්කිසි වායුවක් ගැන තමයි මේ කියන්නේ. හරිද? මේක ඇද්දිලා මේත් එක්කම සටහන දාගන්න පෝස් කර කර හරිද අවශ්‍ය තැන් ලියා ගන්න මම මක මක යන්නේ. හරි එතකොට වායුගෝලීය පීඩනයක් ගැන කියනවා. එතකොට වායුගෝලීය පීඩනය මේක කියනවා P නෝට් කියලා ගමු අපි. එක වැඩි කිරීම 10/5 පැස්කල් කියලා. ඊට පස්සේ උෂ්ණත්වය කියලාම සෙල්සියස් අංශක 27යි කිව්වහම කෙල්වින්වලට හරවම ගියේ 273ක් එකතු වෙන්න ඕනේ. එතකොට සෙල්සියස් අංශක 27ට 273ක් එකතු වෙන්න ඕනේ. එතකොට කෙල්වින් වලින් කෙල්වින් 300යි. හරි ඊට පස්සේ කියනවා පරිමාව ඝන මීටර 1යි කියනවා. හරිනේ පරිමාව ඝන මීටර 1යි. රූපේ පෙන්ලා තිනවා. එතකොට පීඩනය හරි එතකොට ඒක තමයිලු ඒ ලක්ෂ්‍ය. දැන් ළමයි අපි මේ තාපගතියදී ඉගෙන ගන්න ඕනේ වක්‍ර. හරිද? එතකොට වක්‍රවලදී මම පොඩ්ඩක් ඒ ටික මතක් කරගන්නම්. දැන් වක්‍ර කියන එක ගනිද්දී PV වක්‍ර බලන්න මතකද කියලා PV වක්‍ර කියන එක ගනිද්දී දැන් මෙහෙම රේඛාවක් තිබ්බොත් මොකක්ද අදහස? පරිමාව නියතව තියෙනවා. හරිද? පරිමාව වෙනස් වෙන්නේ නැහැ නේ එකම අගයක්. පීඩනය එන්න එන්න වැඩි වෙනවා. එතකොට මේක ළමයි නියත පරිමා. මේක නියත පරිමාව සහ ඒකත් එක්කලම PV ගුණිතයේ ප්‍රමාණය ඇත්තට වැඩි වෙනවා. හරිනේ. එතකොට මෙතනදී ළමයි නියත පරිමා කිව්ව ගමන් අපි එළියට කාර්ය ප්‍රමාණයක් කරන්නේ නැහැ. එහෙනම් ඩෙල්ටා W බිඳුවයි. නියත පරිමාණ එළියට කාර්යයක් කරන්නේ නැහැ. දැන් අපි තාපගතියේ සිද්ධාන්තය මම පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නද? හරි දැන් තාපගතියේ සිද්ධාන්ත වලට ගියොත් ළමයි දැන් තාපගතිය විද්‍යාවේ පළවෙනි නියමය මොකක්ද කිව්වේ? යම් පද්ධතියකට ලබා දෙන සඵලතා ප්‍රමාණය පද්ධතිය අභ්‍යන්තර ශක්තියයිම සහ
එළියට කාර්යයක් කරනවාද නැද්ද කියන එකට මේ දෙක එකතුවට සමානයි. හරිනේ. මේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීමක් හෝ අඩුවීමක් බාහිර පරිසර කාර්යයක් කරා හෝ නැත්තම් එළියෙන් අපි මත කාර්යයක් කරා ඊට පස්සේ ඩෙල්ටා U කිව්වහම මොකද්ද? අභ්‍යන්තර ශක්තිය වැඩිවීම හෝ අඩුවීම. ඩෙල්ටා Q කිව්වහම අපිට ලැබෙන තාප ප්‍රමාණය හෝ අපෙන් එළියට ගිය තාප ප්‍රමාණය. ඒතර ඔය ටික අපිට හොඳ දෙයක් නම් දන අපිට අවාසි දෙයක් නම් ඍණ. ඊට පස්සේ නියත පීඩනයක් කිව්වහම මොකද්ද ළමයි ඒකෙදි අදහස් කරන්නේ? නියත පීඩනයක් නම් නියත පීඩනයක්. පීඩනය නියතව තියාගන්න මොකද්ද වෙනස් වෙන්නේ? පරිමාව වෙනස් වෙනවා. දැන් මේ දෙන්නයි ගුණිතේ ශක්තියනේ. PV කියන දෙන්නයි ගුණිතෙන් අපිට ශක්තිය හම්බ වෙනවා. එතකොට පීඩන දැන් ශක්තිය යම් පද්ධතියට ශක්තිය හම්බ වෙනකොට පීඩනය නියතව තියාගත්තොත් එහෙනම් පරිමාවට වැඩි වෙන්න වෙනවා. පැහැදිලිද? එතකොට මෙතනත් එහෙනම් අපි ශක්තිය දෙනකොට ශක්තිය වැඩි වෙනකොට පීඩනය නියතව තියාගන්න නම් පරිමාවට වැඩි වෙන්න වෙලා තියෙනවා. පරිමාවතර කලින්ට වඩා වැඩි වෙලා තියෙන්නේ ඒකින්ද. ඔක නියත පීඩනයේ ක්‍රියාවලිය. එතකොට පරිමා වෙනවා කියන්නේ අපි එළිය වාතය තල්ලු කරන. ඒ කියන්නේ බාහිර පරිසරය මත කාර්යයක් කරන. එතකොට ඩෙල්ටා W එතනදී ධන වෙනවා. හරිනේ. හරි ඊට පස්සේ හරිද මේ තියෙන. එතකොට අපි එළියට කාර්යයක් කරන. එතකොට ඩෙල්ටා W ධනයි. හරිද බලන්න මතක් වෙනව නේද? හරිද ඊට පස්සේ ඍණ වෙන්නේ ඩෙල්ටා W ඍණ වෙන්නේ මොකද? අපි මත කාර්යයක් කරොත්. හරිද? ඒ කියන්නේ අපෙන් දැන් නියත පීඩනයක් තියෙන වෙලාවකදී අපේ මොකේද පිස්ටන් එකෙන් ශක්තිය ගන්නවා. හරිද? අපෙන් එළියට ශක්තිය ගන්නවා. ඒතර එළියට ශක්තිය ගනිද්දී අපේ ශක්තිය අඩු වෙනවා. ඒතර ශක්තිය කියන එක ස්කන්ධ පරිමාව සහ පීඩනයේ ගුණිතයක් නම් අපෙන් එළියට ශක්තිය එනකොට පීඩනය අඩු වෙන පීඩනය නිරව තියාගන්න පරිමාවට මොකක්ද දෙන්නේ ළමයි අඩු වෙන්නේ නැහැ. ඒතර පද්ධතියේ ඒ කියන්නේ ඇතුළට පිස්ටන් එක තල්ලු වෙනවා බාහිර පරිසරයෙන් ඇතුළට තල්ලු කරනවා. හරිනේ. ඔන්න ඔය වගේ වැඩක් වෙනවා. ඒ ඩෙල්ටා W ඍණ වෙනකොට පරිමාව අඩු වෙනකොට. ඊළඟ නියත පරිමාව වුණාම ළමයි පරිමාව නියතව තියාගන්න. එතකොට ඩෙල්ටා W බිඳුවයි. පරිමාව බිඳුව කියන්නේ එළියට කාර්යයක් කරන්නේ නැත්නම් අපි මත කාර්යයක් කරන්නේ නැහැ. ඩෙල්ටා W බිඳුවයි. ඒකට එහෙම වෙලාවට මම මෙන්න මේ සමීකරණය දැම්ම ඩෙල්ටා Q හරිද ඔන්නෝක මේක බිඳුවක් වෙච්ච වෙලාවට ළමයි ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා U ට. හරිනේ. මේක බිඳුවක් වෙච්ච වෙලාවට ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U. මෙහෙම වෙන්නේ මොන අවස්ථාවේද ළමයි? නියත පරිමා. නියත පරිමා ඩෙල්ටා W බිඳුවයි. හරිද? ඊළඟට අපි යනවා ළමයි සමෝෂ්ණ. අපි මතක් කිරීමක් කරන්නේ. හරිද? සමෝෂ්ණ වෙනකොට මොකක්ද වෙන්නේ? දැන් මෙතනදී තව දෙයක්. පද්ධතියේ ලැබුණු ශක්තිය ඒ කියන්නේ ධන වෙන්නේ එතකොට. අභ්‍යන්තර ශක්තියත් වැඩි වෙනවා ධන. පදේ ශක්තිය අයින් වුණොත් එහෙම ඍණ වෙන්නේ. එතකොට අභ්‍යන්තර ශක්තියත් අඩු වෙනවා. හරිද? ඊළඟට සමෝෂ්ණ කිව්වහම උෂ්ණත්වය නියතව තියාගන්න ක්‍රියාවලිය. උෂ්ණත්වය නියතයි කියන්නේ. දැන් පද්ධතිය ඇතුළේ උෂ්ණත්වය නියතයි කියලාම ඩෙල්ටා U බිඳුවයි කියන එක. පද්ධතිය ඇතුළේ උෂ්ණත්වය නියතයි කියන්නේ ඩෙල්ටා U බිඳුවයි කියන එක. ඩෙල්ටා U අභ්‍යන්තර ශක්තියත් එක්ක කෙලින්ම සමාන වෙන්නේ ඩෙල්ටා U. හරිද? උෂ්ණත්වය. අභ්‍යන්තර ශක්තියත් එක්ක කෙලින්ම සෙට් වෙන්නේ උෂ්ණත්වය. එතකොට එහෙම වෙලාවට ළමයි ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දැන් ඩෙල්ටා C කියන එක කෙනා දැම්මොත් ඩෙල්ටා W කියන එක කෙනා දැම්මොත් මෙයා බිඳුවක් වෙනකොට ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා W ට. හරිනේ. ඔන්න ඔය විදිහට. ඊළඟට ළමයි සාමාන්‍යයෙන් ගොඩක් හිමීට සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේ සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය නියතව පවතින. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය එකම විදිහට තියන්නේ. හිමීට වෙනවා කියන්නේ මොකද්ද? මේකෙදි මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ බාහිර ඒ කියන්නේ ඇතුළට ඒ කියන්නේ මෙහෙමනේ. දැන් සාමාන්‍ය අපි කියන්නේ උෂ්ණත්වය වැඩි තැන සිට උෂ්ණත්වය අඩු තැනට ශක්තිය ගලන් යනවා කියලානේ. දැන් අපි හිමීට පිස්ටන් එකක් හද කරොත් එහෙම පිස්ටන් එකක් හිමීට හද කරොත් එහෙම අභ්‍යන්තර ශක්තිය සාමාන්‍ය වැඩි වෙන්න ඕනේ. ඒතර අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනකොට ඒ වැඩි වෙන ශක්තිය එළියට යාමක් සිද්ධ වෙනවා. හරි. ඉතා හිමීට කරනකොට.
අභ්‍යන්තර සත්‍යය අඩුයි නම් ළමයි එළියෙන් ඇතුළට එන ටයිම් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ කාලය හම්බ වෙනවා. හිමීට යනකොට කාලය හම්බ වෙනවා. මොකක් වෙන්නද? ඇතුළත ශක්තිය නියතව තියන් ඉන්න. ඒ කියන්නේ වෙනසක් නැති වෙන්න. වැඩි වුණොත් අඩු වෙනවා, අඩු වුණොත් වැඩි වෙනවා. හරිද ඔය විදියට. right. ඊට පස්සේ ළමයි අන්තිමට ස්ථිරතාවය. ස්ථිරතාවය කිව්වට පස්සේ එළිය ස්ථිරයි තාපය. තාපය ස්ථිරයි. කියන්නේ එළියෙන් ඇතුළට එන්නෙත් නැහැ, ඇතුළෙන් එළියට යන්නෙත් නැහැ. තාපය ස්ථිරයි. ස්ථිර තාපය. හරි එතකොට වෙන්නේ ඩෙල්ටා Q කියන එක කෙනා බිඳුවක් වෙන එක. එතකොට ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U දැන් ඩෙල්ටා W සමීකරණයට ගියාම හරිද මෙතන ඩෙල්ටා U කියන එක කෙනා බිඳුව. එතකොට බිඳුව සමානයි ඩෙල්ටා U දැන් ඩෙල්ටා W. ඒතර එකක් හදන්න පුළුවන් ළමයි ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W කියලා. අනිත් එක හදන්න පුළුවන් ඩෙල්ටා W සමාන ඍණ ඩෙල්ටා U කියලා. හරිද ඔය විදිහට. right. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. එතකොට අභ්‍යන්තර ශක්තිය හරි බාහිර පරිසරයෙන් කාර්යයක් කරොත් එහෙම අපි මත හරිනේ. right. ඒ කියන්නේ මෙහෙම දැරිණ කියන්නේ බාහිර පරිසරයෙන් අපි මත කාර්යයක් කරනවා කියන එක. එතකොට අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා ඒ කියන්නේ ධන තියෙන මේ පැත්තේ. ඊළඟට මේක දන්නකොට කියන්නේ අපි විසින් කාර්යයක් කරන පිස්ටන් එක දිගහැරිද්දිලා මේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය පාවිච්චි කළා තමයි පිස්ටන් එකේ එළිය වායු ගෝලය තල්ලු කරලා තියෙන්නේ එතනදී. හරි. ඔන්න ඔය ටික තමයි හිතන්න තියෙන්නේ. ඊළඟට වක්‍ර ටික ගත්තොත් එහෙම දැන් මේ වගේ වක්‍රකින් මොකක්ද ළමයි කියවෙන්නේ? මේ වගේ වක්‍රකින් බලන්න දැන් මේ මුලින්ම පීඩනය මෙතන. පරිමාව මෙතන. පරිමාව අඩු තැනක සිට පරිමාව වැඩි තැනකට ගිහිල්ලා. පීඩනය අඩු තැනක සිට පීඩනය වැඩි තැනක සිට පීඩනය අඩු මට්ටමකට ගිහිල්ලා. එතකොට මෙතනදී කලින්ට වඩා ශක්තිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ. හරිද මෙතනදී ගොඩාක් විට ළමයි බොහෝ විට හරිද බොහෝ විට හරියටම දන්නේ නැහැ දත්තයක් දීලා නැත්නම් හරියටම කියන්න බෑ. බොහෝ විට උෂ්ණත්වය නියතයක්. හරිද ඒ කියන්නේ මේක ගොඩක් විට මේ සමෝෂ්ණ ක්‍රියාවලියක් වෙන්න ඕනේ. ඒ කියන්නේ PV සමාන nRT කියන එකේදී මේ x සහ y ගුණිතයන් නියත වෙන පස්තාරල හැඩේ මෙන්න ඔන්නෝක තමයි. බහුවලීය හැඩේ. හරිනේ. තීරයේදී මම කියලා දීලා තියෙයි ඔක බහුවලීය හැඩයක් එන්නේ xy ගුණිතය ස්ථිර වුණාම. ඒ කියන්නේ නියතයක් වුණාම. හරි එතකොට ඒ කියන්නේ ළමයි මෙතනදී xy ගුණිතය කියන්නේ මේක නියතයක් වෙන්නේ එහෙනම් nRT ගුණිතය එන්න ඕනේ. ඒතර උෂ්ණත්වයත් නියතයක් වෙනවා. හරි. මේක බොහෝ විට ළමයි අර බොයිල් නියමයට අපි අඳින එකක් වෙන්න ඕනේ. බොයිල් නියමයේ වගේ හැසිරෙන අවස්ථාවක් උෂ්ණත්වය නියතව තියෙන අවස්ථාවට හරියන පස්තාරයක් එන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මේවට දැන් ඕකට විස්තර දැක්ක ඊට පස්සේ දැන් මේකෙදි මොකක්ද ළමයි? පීඩනය නියතව තියාගෙන ඉන්නවා. පීඩනය නියතව තියාගෙන ඉන්නවා. පීඩනය නියතව තියාගෙන පරිමාව එන්න වැඩි වෙනවා. හරිද පීඩනය නියතව තියාගෙන පරිමාව මෙන්න මෙහෙම එන්න වැඩි වෙනවා ওই පැත්තට. හරිද? ඊට පස්සේ මෙන්න මේක ගත්තොත් එහෙම ළමයි. හරිද මෙන්න මේක ගත්තොත් මෙන්න මේක ගත්තොත් පීඩනය මේ හරියේ. මුලින් පීඩනය මේ හරිය. ඊට පස්සේ පීඩනය මෙන්න මේ මට්ටමට. ඒ කියන්නේ පීඩනය වැඩි වෙලා. හරිද? පරිමාව ගත්තොත් එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? පරිමාවත් වැඩි වෙලා. පරිමාවත් මේ පැත්තට පීඩනය සහ පරිමාව කියන දෙන්නම වෙලා. ඒ කියන්නේ මුලින් මෙතනෙත් තියෙන PV ගුණිතයට වඩා මේ පසුව තියෙන PV ගුණිතය වැඩි. ඒ කියන්නේ මුලින් තිබ්බ ශක්තියට වඩා මෙතනදී ශක්තිය වැඩි. ශක්තිය උරාගෙන අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා. හරිද? ඊළඟට මෙතනදී right මෙතනදී පරිමාව නියතයක් පීඩනය වැඩි වෙලා. අන්න එතකොටත් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා. right මෙතනදී අපිට හරියටම කියන්න බෑ. මොකද පීඩනය වැඩි වෙලානේ. අභ්‍යන්තර ශක්තිය ගොඩක් ඉර නියතයි. පළවෙනි අවස්ථාව. හරි. එතකොට ඔන්න ඔය විදිහ තමයි ළමයි ඒ කියන්නේ මූලික දේවල් ටික ඊට පස්සේ ප්‍රශ්නත් එක්ක කතා කරමු කොහොමද ඒක වෙනස් කරන්නේ කියලා. ඒතර සාමාන්‍යයෙන් ඔය වක්‍රයක මම මේ තීර මතක් කරන්න ඉතලා සම්පප්පොත ගන්න හොඳ කියලා දෙනකොට සම්පප්පොත නෙමෙයි කියලා දෙන්නේ. හරිද මේක ලේසි හින්දා. එතකොට කාර්ය ප්‍රමාණයක් අපි නේ වක්‍රයකින් කාර්ය ප්‍රමාණයක් ගන්න කොහොමද ළමයි? සරලව මොකද කරන්න තියෙන්නේ? ඒ වක්‍රයට යට වෙච්ච වර්ගඵලය ගණනය කරන්න. අදාළ වක්‍රයට යටලා තියෙන වර්ගඵලයක්
මෙන්න මේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය ගණනය කරන්න. හරිද? එතකොට ඔන්න වර්ගඵලය ගණනය කරාට පස්සේ ඔයාට පුළුවන් මේ මොකද්ද? ශක්ති ප්‍රමාණය කොච්චරද? එතනදී කාර්ය ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා මෙන්න මේ වර්ගඵල වෙනසෙන් හොයන්න පුළුවන්. ඉතින් ඔය ටික ළමයි අපිට දැන් අද ගැටලුවේදී ඕන වෙනවා. හරිද? ඔය සිද්ධාන්ත ටික මම එතකොට ඒකත් එක්ක ඉතුරු ටික කතා කරන්නම්. දැන් මෙතනදී බලනකොට ළමයි පරිමාව වැඩි වෙලානේ එන්න එන්න. පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ පරිමාව වැඩි. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා කියන්නේ ළමයි අපි විසින් එළියට කාර්ය කළා. ඒ කියන්නේ ඩෙල්ටා W ධනයි. හරිද? ඊළඟ මෙතනදී බලනකොට ළමයි පරිමාව දැන් මේ ඊතලයේ තියෙන්නේ මේ පැත්තට. මේ පරිමාව අඩු වෙන පැත්තට. ඒ කියන්නේ මෙහෙම පරිමාව අඩු වෙන පැත්තට. ඒතර පරිමාව අඩු වෙන පැත්තට යනවා කියලා මේ අපේ පිස්ටනය යන්න පිස්ටනයේ පරිමාව එන්න අඩු වෙලා. හරිද? එන්න අඩු වෙලා. අඩු වෙනවා කියලා ළමයි ඩෙල්ටා W ඍණ වෙන්න ඕනේ. හරිද? ඔන්න ඔය ටික නිකන් අපිට පස්තාරයක් දැක්කම මේ ඊතලයේ දිශාව හරිද ඒවත් එක්ක නිකන් එකපාරට කියා ගන්න පුළුවන්. හරි ඊතලයේ දිශා බාන්තින් පරිමාව අඩු වෙන පැත්තට වැඩි වෙන පැත්තට. වැඩි වෙන පැත්ත නම් ධන කාර්යය. අඩු වෙන පැත්ත නම් ඍණ කාර්යය. කියන්නේ අපි පරිමාව අඩු වෙලා නම් අපි මත කාර්ය කළා. අපේ පරිමාව අඩු කරලා. හරිනේ. පරිමාව වැඩි වෙලා නම් අපෙන් කාර්ය කරලා. හරි දන්නේ මේ වගේ කතාවක් තමයි එතනත් තියෙන්නේ. හරි. චක්‍රීය ක්‍රියාවලිය කියන එකක් තියෙනවා. අපි දැන් ප්‍රශ්නය පොඩ්ඩක් බලමු. හරි. දැන් පොඩ්ඩක් ටික කතා කරන්න ප්‍රශ්නේ පොඩ්ඩක් යමු. හරි ඔන්න වක්‍ර ටිකත් එක්ක දැන් යන් චුට්ටක් වැඩේට. හරි මුලින්ම කියන්නේ මොකද්ද ළමයි? ඒ ලක්ෂය ගැන තමයි ඉස්සෙල්ලා ඒගොල්ලෝ මේ කියලා තියෙන්නේ. මෙන්න මෙතන ලක්ෂය. එතන ලක්ෂයේ පීඩනය හරිද උෂ්ණත්වය කතන්දර ටික කියනවා. දැන් ඔය ටික උතන යන ටික කියන්නේ. මුලින්ම අහන්න ප්‍රශ්න බලන්නකො. ඒ ලක්ෂයේදී සහ B ලක්ෂයේදී සහ C ලක්ෂයේදී වාතයේ ඝනත්ව නිර්ණය කරන්න. අපි වාතයේ ඝනත්ව නිර්ණය කරන විදිය දන්නවා ළමයි අපි සූත්‍රයක් ගොඩනගාගත්ත P සමානයි. හරිද? සූත්‍රය ගොඩනගාගත්ත මොකද්ද? P සමානයි රෝ සමානයි. හරිද? PM බෙදීම RT. ඒතර මට කියන්න ඒ ලක්ෂයට දාලව ඝනත්වය මොකක්ද වෙන්න ඕනේ? ඒ ලක්ෂයේ පීඩනය කොච්චරයිද? මේ අත් එක්ක සෙට්ලා තියෙන කවුද? ඒ ලක්ෂයට හරියන්න 1 වැඩි කිරීම 10 5යි. මෞලික ස්කන්ධය කියද ළමයි මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය ගන්න කියලා තියෙනවා මේ වායුවට දාලව 3 වැඩි කිරීම 10 2 කිලෝග්‍රෑම් මවුලයට කියලා. 3 වැඩි කිරීම 10 2 කිලෝග්‍රෑම් මවුලයට කියලා ගන්න කියලා තියෙනවා. හරිද? හරි පොඩ්ඩක් try කරන්න බලන්න. හරිද? එතකොට 3 වැඩි කිරීම 10 2නේ දාන්න තියෙන ළමයි සරලව. කිලෝග්‍රෑම් වලින්. R 8.314යි. හරි උෂ්ණත්වය උෂ්ණත්වය කොච්චර ළමයි? ඒ ලක්ෂයේදී උෂ්ණත්වය සෙල්සියස් 27යි කියන්නේ කෙල්වින් වලින්. right හිරුණාද? හරි සෙල්සියස් 27යි කියලා ළමයි කෙල්වින් ගත්තොත් එimhe කෙල්වින් 300යි. හරිනේ. කෙල්වින් වලින් ගත්තොත් එimhe කෙල්වින් හරි. කෙල්වින් උෂ්ණත්වයෙන් ගත්තොත් එහෙම කෙල්වින් 300යි. හරි. ඔතනින් අපිට පළවෙනි අවස්ථාවේ ඝනත්වය කියන එක නම් හොයාගන්න පුළුවන්. එතකොට එන්න ළමයි 3 බෙදීම
8.3.14 බෙදීම් පැත්තෙම තියෙනවා 300. හරි. එතකොට මේ 0.001.2. හරිද? එතකොට මෙතන මේ 10 බල 10 5යි 10 2 10 3යි. එතකොට 10 3ත් එක්ක ගියොත් එහෙම 1.2යි කියන්නේ. හරිද? හරි රයිට්. එතකොට මාකින් නැත්තේ බලන්නම එතකොට අඩ්බොඩක් තියෙනවද කියලා. හරි නේද? හරි. මාකින් නැත්තේ බලමු. හරි. දැන් තනියෙන් B සඳහා සහ C සඳහා හොයන්න බලන්න දැන් එකක් පෙන්වන්න. B සහ C සඳහා හොයන්න බලන්න ටක් ගාලා. හරිද ළමයි? හෙව්වද? හරි ඊට පස්සේ ඔන්න Aට හරිනේ. ඊට පස්සේ Bට බලන්නකො ඉතින් Bටත් ඔය ටිකමයි. හරිද? B වල වාට මෙතනින් පුළුවන් ළමයි B ලක්ෂය කියන්නේ මෙන්න මෙතන තියෙන ලක්ෂය. හරිද? ඔතනින් බලන්න එයාගේ ඉස්සරහින් තියෙන ඝනත්වය කීයද? 1.5 වැඩි කිරීම 10 5යි. ඉතින් ඒක දාන්න අර සමීකරණ m වලට. හරිද? ඕකටත් මේකටත් ρ සමානයි pm බෙදීම rt. හරිනේ. ඊට පස්සේ b ගේ p වලට දාන්න මේක m වලට දාන්න අර මේ උත්තරේ 3 වැඩි කිරීම 10 හරින දෙකම. හරිනේ. රයිට්. ඊට පස්සේ ඒක දැම්මා. මේ උෂ්ණත්වය ඔන්න උෂ්ණත්වය අපිට කලින් දීලා තියෙන தත්ත්වය ගන්න ඕන. උෂ්ණත්වය දීලා තියෙනවා තමයි B වලදී 64.5යි. එතකොට 64.5 කෙල්වින් වලට හරවන්න ඕනේ. 64.5. මේ ලොකු අමාරු දේවල් නෙමෙයි. 270.5යි 7යි රයිට්. ඊට පස්සේ 13යි 337.5. ඉතින් මාගින් එක ඔය තියෙනවා තමයි මෙතන මේ උෂ්ණත්වය දාලා තියෙනවා R වර්ගය දාලා තියෙනවා පීඩනය දාලා තියෙනවා ඊළඟට 30 වැඩි කිරීම 10 3ක් දාලා තියෙනවා අපිට 10 2යි නේ තියලා තියෙන්නේ හරි 10 2යි තියෙන්නේ 10 3ක් දාලා තියන්නේ ඇයි රයිට් 10 3ක් දාලා මොකද එතන
right 10 න පීඩනය පැස්කල් 10 පයි හරිනේ right 8.3.1 ඒකත් හරි ඕ මෙහෙමයි මෙතනදී දැන් අපිට මෙතන දීලා තියෙලා මම 3 වැඩි කිරීම 10 නේදකනේ හරිද 3 වැඩි කිරීම 10 නේද එකන තියෙන්නේ එතකොට එයා මොකක්ද කරලා තින්නේ එයා 30 කරලා තව 10 තව අතින් 10 එකක් වැඩිපුර දාලා හරිද ඕකම තමයි පැත්තට 10 එක තුන වෙලා තියෙනවා ඊළඟට හොයන්න බලන්න සීට දාලා සීට දාලා හොයන්න සීට දාලත් එච්චරයි ළමයි පීඩනය දැම්මා හරිද සීන්නේ උඩම තැනකනේ එතකොට සීන්නේ උඩම තැනක එයාට දාලව 1.5 වැඩි කිරීම 10 ගේ පීඩනය ඒක හරි ඊට පස්සේ මේ මෞලික ස්කන්ධය මෙතනට 3 වැඩි කිරීම 10 2 මෙතනදී 30 වැඩි කිරීම 10 3 කියලා රන් තියෙනවා හරිද ඒකත් හරි ඊට පස්සේ R කියන එක දාලා තිනවා 8.3.1 කියලා ඒකත් හරි ඊට පස්සේ උෂ්ණත්වය 300යි කියලා තියෙනවා හරි ඔන්න ඔය ටික තියෙනවා මේක පොඩි ලැග් වෙන කේස් එකක් තියෙනවා මොකද ඒ ලැග් වෙන ප්‍රශ්නයක් තියෙනවානේ right පොඩ්ඩක් එන්න බලන්න හරි දැන් හරි නේද දැන් බලමු අපි හරි right ඊළඟට පැහැදිලිකම අවුලක් නැහැ නේ අකුරු පැහැදිලි පේනවනේ හරි ඊට පස්සේ C වලත් තියලම ඔය විදිහට ගත්තාම උත්තරේ එනවා ඔය විදිහට ඉතින් මේවා ලොකු අමාරු ප්‍රශ්න විදිහට දකින්න එපා මෙච්චරයි තියෙන්නේ ඔය විදි කරන්න හරිනේ හරි ඊළඟට අපි යමු ළමයි මේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ B ලක්ෂයේදී වාතයේ පරිමාව V1 C ලක්ෂයේදී වාතයේ පරිමාව V2 ගණනය කරන්න හරි එතකොට B ලක්ෂයේදී වාතයේ පරිමාව දැන් B සහ C ලක්ෂවලදී මොකක්දලා වෙලා තියෙන්නේ B සහ C ලක්ෂවලදී මේ බලන්න දැන් මේක මොන අවස්ථාවද කියලා බලන්න ඔයගොල්ලෝ දන්න තියරිත් එක්ක මේක මොන අවස්ථාවද වෙන්න ඕන මේ එකම පීඩනයක් ළමයි තියෙන්නේ එකම පීඩනය යටතේ C වලදී පරිමාව V2 හරිද B වලදී පරිමාව V1 ඒ කියන්නේ ළමයි එකම උෂ්ණත්වයක් සහ එකම පීඩනයක් යටතේ එකම උෂ්ණත්වය නෙමෙයි මම කියන්නේ එකම පීඩනයක් යටතේ ඒකට පරිමාව වැඩි කරගෙන තියෙනවා එහෙනම් මේක මොකද්ද නම කියන්න ඕනේ මට මොකද්ද නියත පීඩනයේ ප්‍රසාරණයක් නියත පීඩනයේදී සිද්ධ වෙලා තියෙන ප්‍රසාරණයක් නැත්නම් නියත පීඩනයේදී තමා විසින් බාහ්‍ය පරිසරයට කරලා තියෙන කාර්ය ප්‍රමාණයක් හරිද අන්න ඒ වගේ අදහසක් හරි එතකොට මේ එක් අවස්ථාවේදී පරිමාව හොයන්න කියලා තියෙනවා ඉතින් ඔයා බලන්න ළමයි මේ ලක්ෂ දෙකේදී මොකද්ද සමාන වෙන ළමයි උෂ්ණත්වය සමානද උෂ්ණත්වය සමානයි කියලා තියෙනවද එහෙම නෑ නේද A වලදී උෂ්ණත්වය 27යිනේ B වලදී උෂ්ණත්වය 64.5යි C වලදී නැවත 24ට බහිනවා උෂ්ණත්ව වෙනස් වෙනවා පීඩනත් වෙනස් වෙනවා එහෙනම් අපිට ගන්න තියෙන ළමයි එකම වායු අචල ස්කන්ධයක් සඳහා ගන්න සමීකරණය තුන් දෙනාගේ වෙනසත් එක්ක අචල වායු ස්කන්ධයක් සඳහා සමීකරණය අවස්ථා දෙකක් සඳහා මොකද්ද අවස්ථා සමීකරණය හරිනේ එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම right අවස්ථා දෙකක් සඳහා හරිද අවස්ථා දෙකක් සඳහා P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 අවස්ථා දෙකක් සඳහා හරිද
ඊට පස්සේ ළමයි A සහ B අවස්ථා ගත්තොත් A සහ sorry C හා B අවස්ථානේ. එතකොට C හා B අවස්ථා. වල කිසිම දෙයක් දන්නේ නැහැ නේ. අපිට දීලා තියෙන තත්ත්වයක් විදිහට ළමයි A අවස්ථාවේ පරිමාව 1 ඝන මීටර කියලා. A අවස්ථාවේ පරිමාව 1 ඝන මීටර කියලා තියෙනවා. එහෙනම් මම මුලින්ම A හා B සංසන්දනය කරලා ඊට පස්සේ C වලට එන්න. එහෙමත් පුළුවන්. නැත්තම් එහෙම ඕනෙත් නෑ ඇත්තටම කියන්නේ දැන් මෙතනදී එක වායු අචල ස්කන්ධයක්නේ. ඕක මෙහෙම ලියන්න පුළුවන්. දැන් මෙතනදී A හා B නම් ඔයා සමාන කරේ. ඊට පස්සේ ඔයාලට A හා C සමාන කරලා ලියන්නත් පුළුවන්. A හා C ගේ තත්ත්වයන් ඔය විදිහට. හරිද? මම මේ පැත්තෙන් ගන්නද? A හා C ගේ තත්ත්වයනුත් ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? A හා C ගේ තත්ත්වයනුත් ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට ඒකේ මෙන්න මේ සෙට් එක C ට අපි නිකන් 3 වගේ එකක් දාගමු. ඔන්න මෙයාට සමානයි කියලා ගත හැකියි. ඒක අවුලක් නැහැ හැම ගත්තා කියලා. හරි. හරි. රයිට්. එතකොට ඒ වලට ආවොත් එහෙම. හරිද? ඒ වලට ආවොත් එහෙම ඒ වලදී ඝන ඔයා දන්නවා මෙතනදී කොච්චරයිද කියලා පරිමාව ඝන මීටර එකක් කියලා. පීඩනය දන්නවා එක වැඩි කිරීම 10/5යි කියලා. උෂ්ණත්වය දන්නවා ළමයි. මුලින් දුන්න ළමයි සීසාංශක 27යි කියලා. එහෙනම් 27 නම් 273කට පස්සේ කෙල්වින් 300යි. දෙවෙනි අවස්ථාවේ පීඩනය B වලදී පීඩනය කොච්චරයිද? 1.5 කිරීම 10/5යි. පරිමාව දන්නේ නැති එක හොයන්න තියෙන්නේ. T2 උෂ්ණත්වය කොච්චරද? දෙවෙනි අවස්ථාවේදී 64.5 කියන්නේ කෙල්වින් වලින් හරි 300 sorry ඔව් 337.5යි. 337.5යි. එතකොට ඔතනින් ළමයි 10/5ට 10/5 කැපිලා ගියා. හරිද? ඊට පස්සේ මෙන්න මේ ටික සුළු වෙන්න ඕනිත්. එතකොට v සමාන වෙන්නේ 337.5 බෙදීම 300 ගුණ කිරීම 1.5. එතන කෙලින්ම ගත හැකි කොහොමද? 3375 බෙදීම 15 කියලා ගත හැකිනේ. ඒ කියන්නේ උඩයට දෙකෙන්ම 10න් එලි කරලා. හරිද? එතකොට ඊළඟට 15 33න් බෙදුවාම කීයද ළමයි? 30 ඇතුලේ 15 2යිනේ තියෙන්නේ. ඊට පස්සේ 3ක් ඉතුරු වෙනවා. එතකොට 37ක් ඇතුලේ 15 ඒත් 2යි. රයිට්. ඊට පස්සේ එතනින් 7ක් ඉතුරු වෙනවා. 75 ඇතුලේ 15 5ක් තියෙනවා. 50යි නෑ. 75 ඇතුලේ ඔව් 5ක් තියෙනවා. රයිට්. ඔය විදිහට 225යි. ඊට පස්සේ ඕක අපිට බෙදන්න තියෙන්නේ 300න්. ඒ කියන්නේ 2.2.5 ඒ කියන්නේ මම මේ දශම ස්ථානෙත් එක්ක බෙදීම 3 වගේනේ. එතකොට 0.21ට 3/7යි. හරිද? 15ට 3/5යි. ඔන්න ඔච්චරක් යනවා. 0.75 ඝන මීටර කියලා එනවා. හරිද? ඒ මොකේටද? B වල පරිමාණය. ඒ කියන්නේ A හා B අතර සංසන්දනයක් ගත්තාම දැන් මාකින් එකෙත් ওই ටික නේද තියෙන්නේ. මාකින් එකේ පල්ලෙහා තියෙන්නේ. එතකොට ඒගොල්ලොත් අරන් තියෙන්නේ මේක ඒ කියන්නේ අනුපාත ඇසුරක් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අර දැන් මෙහෙම දැන් මේ අන්තිම කාලේ මම ඔයගලන්ට අර ලේසියෙන් කරගන්න පුළුවන් විදිහට කියන්නම්. අර හැමදේම පටලවා නැතුව නැත්තම් කෙලින්ම ඔක අනුපාතත් එක්ක යන්න පුළුවන්. මොකද්ද මෙතන අරන් තියෙන අනුපාත ළමයි. ඝනත්වයන් අතර අනුපාත. අන්න ඝනත්වයන් අතර අනුපාතත් එක්ක යන්න පුළුවන්. හරිද? ඒක හැබැයි ඝනත්වයන් එක අනුපාතයන් එක යද්දි මතක තියාගන්න ඕන ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියලා. හරිද? මම දැන්ට අපි දැන් අර සූත්‍ර ටිකක් මතක් කරනත් එක්ක මෙන්න මේකෙන් යමු. හරිද? එතකොට මේ ඕකෙන් ගියාට පස්සේ මොකද අපේ ඝනත්වයන් එක්ක කතාව මේකේ අන්තිම ප්‍රශ්නෙත් තියෙනවා. හරිද? එතකොට ඔයාට මේ විදිහට ලස්සනට හරියට ආදේශ කරන්න අන්තිම උත්තරයට ඒකේ හරියට දාන්න. දැන් තනියම හොයන්න බලන්න C වලට ওই දත්තයන් ටික දාලා C වල පරිමාව C වලට දාන්න බලන්න ওই ටික. දැන් A හා C වලට දාන්න බලන්න. A හා C වලට. මම මේක මෙහෙම වෙන් කරන්නම් ළමයි. A හා C වලට දාන්න බලන්න A හා C වලට.
හරිද A හා C වලට ඕක දාන්න. A හා C වලට දැම්මොත් හරිද එතකොට P1 V1 බෙදීම T1 සමානයි මේක අපි නිකන් P3 වගේ එකක් ගමු. එතකොට මාර්ගින් එකට අන්තිමට එමු. එතකොට ඒ වලදී තත්ත්වයන් ටික ගත්තොත් මොකද 1 වැඩි කිරීම 10/5යි පරිමාව 1යි උෂ්ණත්වය කෙල්වින් 300යි. මෙයාගේ උෂ්ණත්වය නියතයි නේද ළමයි? උෂ්ණත්වය සේසාංශ 27 වනේ. එතකොට උතන්ට P1 V1 දැම්මහම ඇති ඇත්තටම. හරිද? ඒ කියන්නේ A හා C සංසන්දනය කරද්දී මේ උෂ්ණත්වය ලියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය දෙන්නගෙම එකම කියන්නේ. උඩ ඕක දැම්මහම ඇති P1 V1 ගුණිතය. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය මතකයි නේද? අවස්ථා දෙකක් සඳහා. ඔන්න ඕක දැම්මහම ඇති. එතකොට එනවා තුන්වෙනි අවස්ථාවේ C වලදී පීඩනය 1.5 වැඩි කිරීම 10/5යි. පරිමාව ඒක තමයි හොයන්නේ. එතකොට ළමයි 10/5ට 10/5 කැපෙනවා. V3 සමාන වෙනවා 1 බෙදීම 1.5කට. හරිද ඔය විදිහට. ඉතින් බෙදලා ගන්න තියෙන එතකොට මම ටක් ගාලා කැල්ලෙන් ගන්නම් නැත්නම් ඔයගලන්ට කොහොම සුළු කරලා ගන්නත් පුළුවන් ඉතින්. 1 බෙදීම 1.5 0.667යි. හරිද? ඔන්න ඔය තමයි ඉතින් ඔතනට ගන්න ලොකු දෙයක් නැහැ. ඔයාලට අර අවස්ථා ටික බලලා හරිද අපි අර දන්න සමීකරණ ටික හරියට ආදේශ කරා නම් නිකම්ම උත්තර එනවා. හරිද? දන්න සමීකරණ ටික හරියට ආදේශ කරන්න විතරයි තියෙන්නේ එතනදී. හරි. බලලා මම අඩුපාඩුවක් තියෙනවා කියලා ඔතනදී මෙහෙම හරි දැන් P7 යනවාටද වෙනස් වෙනේම මොනවද වෙනස් වෙන්නේ නැතිව මොනවද? ඒතර අවස්ථා දෙකේ සමාන වෙන්නේ මොනවද? හරිද? ඔන්න එහෙම හිතුවනම් වැඩේ කොට. හරිද? හරි ඊට පස්සේ මේකත් එක බලන ළමයි මේ මාගින්නේ කොහොමද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියලා ඕගොල්ලෝ ලියන සමීකරණය මොකක්ද කින්ද බන්ද එක ඒක තියෙන්න ඕනේ. මේක ඒගොල්ලෝ මේක දාලා තිබ්බට ඒක නැතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බොයිල්ලීමෙන් වගේ ගන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. හරිද? උෂ්ණත්වය දාන්න ඕනේ කියලා ගන්න නැහැ. දෙකම සමානයි කියලා තේරෙනවනේ. මේගොල්ලෝ දාලා තියෙන ඉතින් වැඩක් නැහැ කැපිලා යනවා. කොහොම හරි අර ඔයා ආයේ පාවිච්චි කරන සූත්‍රය ලියන්න ඕනේ. ලියලා හරියට ආදේශය තියෙන්න ආදේශය සහ අවසාන ලකුණු. දැන් මේ සමහර තැන්වලදී ළමයි ආදේශය ලකුණු දීලා නැහැ. දැන් මෙතනත් දීලා නැහැ. නේද? ඔයාලා ලියන්න ඒක ප්‍රැක්ටිස් වෙන්න. මොකද දුන්නොත් එහෙම හරිද? යම්දිස්සම කියන්නේ සිද්ධාන්තය තේරුම් ගත්තනම් ඒ දාන සමීකරණයෙන් පාද. ඊට පස්සේ ආදේශය හරියට තියන. ඊට පස්සේ අවසාන උත්තරයට ඒකත් එක්ක දාන්න. ওই ටික තමයි නිතරම මේ මාගින් එක ලියනවා කියලා ඇත්තම වෙන්නේ ඒක. ගොඩක් හිට අර පොඩ්ඩක් වගන්තිරිකල් ලියන්න ඕන. ওই වැඩේ තමයි තියෙන්නේ. හරි ඒක හරිද? එහෙනම් අපි යන්ද ඊළඟ කොටසට. ඒ කෑල්ල හරි නේද? හරි ඊළඟ කෑල්ලට යමු. ඊළඟට C ස්ථිරතාපී ස්ථිරතාපී ගම මොකද ළම ස්ථිරතාපී තාපය එන්නෙත් නැහැ යන්නෙත් නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා Q සමානයි බිඳුවයි. ස්ථිරතාපී චක්‍රය රේඛීය ලෙස උපකල්පනය කරමින් පහත PV රූප සටහන දෙක රූපයක් තියාගන්න නැවත අඳින්න පුළුවන්ලු. හරි දෙක රූපයක් තියෙනවනේ මෙන්න මෙතන. හරිද? මං දෙක රූපේ තමයි පයින් රූපේ තමයි දෙක රූපේ තමයි වැඩේට අරන් තියෙන්නේ ඉස්සල්ලාම ඉඳන්. කමක් නැහැ. ඒ කියන්නේ දෙකෙන් එකක් තියෙන්නේ. ඒගොල්ලෝ වෙනස් කරලා තියෙන්නේ මෙහෙමයි. මෙන්න මේ වක්‍රය මෙන්න මෙතන මේ වක්‍ර කොටසක් තියෙනවනේ. ඒකෙම වක්‍රයක් නැතුව කෙලින්ම ඔහොම ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. හරිද? එච්චරයි. ඒක වෙනස තියෙන්නේ එච්චරයි. කොහොම කරත් තත්ත්වයන් ටික ඒකයි. සහ මෙතන ළමයිට වර්ධින්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි මේ පස්තාර ළමයි මෙහෙම ගන්න එපා. හරිද? ඕක පොඩි මේ නිකන් අපි මොකක්ද ඒකට කියන්නේ නිකන් ඕක නිකන් මිරිඟුවක් වගේ. කියන්නේ මේ පොඩි ඕක ඇතුලේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි මෙතනදී මේ බිඳුව නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ x බිඳුව වෙනකොට y බිඳුව නෙමෙයි මේ. එක වැඩි කිරීම 10 හින්දා ළමයි දැන් මේ වගේ එකක් ආවොත් එමුවා පස්තාර නැවත ඇඳ ගන්න මේ විදිහට.
හරිද? මොකද එහෙම නැති වුණොත් එහෙම වර්ගඵලය හොයනකොට එහෙම ඔයා වැරදියට හොයන්නේ. හරිද? රයිට්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. රයිට්. ඒ කියන්නේ ඉංග්‍රීසි. රයිට්. හරි. එතකොට මෙහෙමයි. දැන් මුලින්ම ඔයා වර්ගඵලය ගත්තොත් එතන හිතන්න අපිට දැන් රේඛීය කියන්නේ මෙයා කරපු කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා හොයන්න තියෙනවා ළමයි. එතකොට ඔයා වර්ගඵලයේ විදිහට හරිද මෙන්න මේ ටික විතරක් හොයලා තිබ්බොත් එතනදී වැඩේ වැරදි. වර්ගඵලයක් විතර ළමයි හොයවෙන්න ඕනේ සමස්තය කියන්නේ පල්ලෙහා බිංදුව ඉඳන් ඔක්කොම ගන්න ඕනේ. අන්න p කියන එක්කෙනා මෙහෙම ගත්තොත් p ඊට මෙතනින් v හරිද රයිට්. එතකොට ඔන්න ඔහම හරිද මෙතනදී ළමයි මම කියන්න හදන්නේ මෙන්න මෙහෙම දෙයක්. හෝ මේකත් මෙහෙම නෙමෙයි. මං කියන්න හදන්නේ මෙහෙම දෙයක්. මේ රූපේ අර දැන් ඔය ඇඳි විදිහට නෙමෙයි එන්න ඕනේ. මේකේ දත්තය ළමයි බිඳුවකුත් තියෙනවා y අක්ෂේ බිඳුවක් තියෙනවා මේකේ පෙන්වලා නැහැ. බින්දුව උඩින් තමයි එක වැඩි කිරීම 10/5 තියෙන්නේ. ඊටත් උඩින් තමයි 1.5 වැඩි කිරීම 10/5 තියෙන්නේ. හරිද ඔන්න ඔය විදිහට. එතකොට දැන් මේ ටික යා කරොත් ඔන්න දැන් අවුලක් නැහැ. දැන් ඔන්න යා කර කර බලන්න පුළුවන්. එතකොට මෙතන C ලක්ෂය මෙතන B ලක්ෂය හරිද ඔන්න ඔය විදිහට. ඔන්න ඔහොම තමයි ළමයි එන්න ඕනේ. ඔන්න ඔහොම තමයි එන්න ඕනේ. දැන් මෙතනටත් අපි ඕනම් කඩිරක් ගහගමු. හරිනේ මෙතන බිඳුවක් තියෙනවා කියන එක මතක තියාගන්න ඔය පස්තාරේදී ඒගොල්ලෝ පෙන්නපු නැති කොටසක් ඒක. ඒතර කාර්ය ප්‍රමාණයක් එහෙම හැවුවොත් එහෙම හදිස්සියව තහයිද දන්නේ නැහැ ඉස්සරහට. එතකොට ඔයා මෙන්න මේ සමස්තයම හොයන්න ඕනේ. උඩ කෑල්ල විතරක් හොයලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ යටගෙන වර්ගඵලය. ඒ කියන්නේ අහන විදිහත් එක්ක හොඳේ. ඒ කියන්නේ මේ උඩ දැන් අපි නිකම් මෙහෙවරලා මේ උඩ කොටස විතරක් බලලා හරියන්නේ නැහැ. මට ඒකයි කියා ගන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් ඊළඟට මොකක්ද අහන්නේ කියන එකට යමු. සනම් ස්ථිරතාපී වක්‍ර රේඛීය ලෙස උපකල්පනය කරමින් ඉහත PV රූප සටහන දෙක රූපයේ පෙනෙන ඇති ආකාරය නැවත අඳින්න පුළුවන්ලු. ඒ කියන්නේ අර වක්‍ර ගතිය නැති කරලා අඳින්න පුළුවන් කියලා කියන්නේ. A සිට B දක්වා වාතයේ සම්පීඩන ක්‍රියාවලිය පහත් දෑ ගණනය කරන්න. හරි එකක් අහන වාතය මගින් කරන ලද කාර්ය ප්‍රමාණය A සිට B දක්වා. එතකොට ළමයි අපි කියනවා මොකද්ද? මෙතන තමයි A. අපි කියන ළමයි PV වක්‍රයකදී ඒ අපිට කියන සිද්ධිය කියන්නේ A සිට B දක්වා නම් හරිද මෙතන ඉඳන් මෙතනට අපිට කියන පරාසය හරිද A සිට B දක්වා නම් ඔන්න ඔහම එයාට යටත් වෙන වර්ගඵලය හරිද ඒකට දැන් මෙතනදී මෙතනට යටත් වෙන ළමයි මෙන්න මේ වර්ගඵලයනේ අන්නේ වර්ගඵලයෙන් දෙනවා කියනවා කරන ලද සමස්ත කාර්ය ප්‍රමාණය හරිද මෙතනදී ABට යටත් වෙන වර්ගඵලය කියන්නේ මෙන්න මේ ටික එතකොට අන්න එයාගේ වර්ගඵලය හෙව්වනම් අපිට මෙතනදී මෙතන කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා ගන්න පුළුවන්. එතකොට මේක ළමයි ත්‍රිපීසියමන්නේ. ඔය ත්‍රිපීසියමක් හොයන සූත්‍රය ඕගොල්ලෝ දැන් මේ වෙද්දි දැනන් ඉන්න ඕනේ මතක නැත්තම් මොකද්ද? රයිට්. එතකොට මෙතන සමීකරණ 1.5 වැඩි කිරීම 10/5යි. හරිද? එතකොට මෙන්න මේ හරියෙන් එනවා 1 වැඩි කිරීම 10/5ක්. මේ පැත්තෙන් ගන්නවො ඒකට සෙට් වෙන 1 වැඩි කිරීම 10/5ක්. මෙතන බිංදුවයි. මේ දෙපැත්ත ගත්තොත් එහෙම පරිමාවන් ටිකනේ.
A සිට B දක්වන්න. එතකොට B වල පරිමාව කීයද ළමයි? B වල පරිමාව කීයද? B වල පරිමාව ශ්‍රී B වල පරිමාව 0.75යි. B වල පරිමාව 0.75යි. මෙතන පරිමාව ඝන මීටර් 1යි. හරිනේ. හරි. එතකොට මේ ગેප් එක කොච්චරද ළමයි? 1න් 0.70 ගියහම 0.25යි. හරි. ඔන්න ඔය විදිහට හරි. එතකොට PCM වර්ගඵලය කියන්නේ ළමයි මොකද්ද? භාගයක් වැඩි කිරීම මෙතන ඉඳන් මෙතනට තියෙන දිග ප්‍රමාණය කොච්චරයිද? 1.5 වැඩි කිරීම 10.5යි. හරිද? මෙන්න මේ දිග ප්‍රමාණය. 1.5 වැඩි කිරීම 10.5යි. ඕකට එකතු වෙනවා මොකද්ද? එහා පැත්තේ තියෙන කෑල්ල මෙන්න මේ ටික. මෙන්න මෙතන තියෙන දිග ප්‍රමාණය. එතකොට ධන 1 වැඩි කිරීම 10.5යි. ඊට පස්සේ ගුණ වෙන්න ඕනලා මෙන්න මේ පාදේ. හරිද? මෙන්න මේ හරියෙන් ඒ කියන්නේ 0.25න් ගුණ වෙන්න ඕන. තව එකක් ඔය 0.25 කියන්නේ මොකද්ද ළමයි? ලේසි ක්‍රමයක් තියෙන මොකද්ද? 1 බෙදීම 4 ආදේශයට ඔයා මෙහෙම ලියන සුළු කරද්දි 1 බෙදීම 4යි කියලා දාගන්න. එතකොට ඒක ලේසි සුළු කරන්න. හරි. දැන් වැඩේ හරි. එතකොට ඕක සුළු කරන්න ඉතින්. එතකොට එන්නේ භාගයක් වැඩි කරන්න ඕන 1.5 තන 1 කියන ළමයි 2.5යි. 10.5යි ගුණ කිරීම. මම මෙතන ලියා ගන්නවා ඕක. අවුලක් නැහැ. හරි. එතකොට උතරින් එනවා ළමයි. පොඩි සුළු කිරීමක් තියෙනවා 8න් එහෙම බෙදන්න වෙනවා ඉතින්. හරි. ඒතකොට 8න් එහෙම බෙදද්දී 2.5 බිංදුවයි 2.4 8න් බෙදනවා කියන්නේ 3යි 10 8න් බෙදුවොත් එහෙම 1යි 20 8න් බෙදුවොත් එහෙම 2යි ඔන්න ඔහොම එකක් එන්නේ. ඔයා ඔච්චර යන්න ඕනේ නැහැ මෙහෙම ලියන්න. 3.1යි 3යි කියලා ලියන්න ඕකේද? 10.5යි ජූල් කාර්ය ප්‍රමාණයක් හොඳයි. දැන් මේක ජූල් වෙන ඒවා ලියන්න එපා ජූල්. සහ මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. දැන් A සිට B දක්වන්න ළමයි. ඔයා බලන්න ඕනේ දැන් මං කිව්වනේ අර අපි මතකාරී කරොත් ඍණ කියලා කිව්වනේ. දැන් මෙතනදී බලන්න මේ පරිමාව A සිට B දක්වනකොට මේ පරිමාව අඩු වෙලාද වැඩි වෙලාද මේ 1 සිට 0.75 දක්වා අඩු වෙලා. අඩු වෙලා කියන්නේ ළමයි කාර්ය ඒ කියන්නේ අපිට හොඳ නැහැ. පරිමාව අඩු වෙනවා කියන්නේ ඍණයි. කාර්ය ප්‍රමාණය ඍණයි ඒතර ලියන්න. ඒතර නිකම්ම ලියන්න බෑ ඔයගලන්ට. මෙහෙම ඍණ කියන සංකේත දාන්න. අපෙන් අඩු වෙලා ඍණයි. හරිනේ. ඔන්න ඕක ලියවෙන්න ඕන උතර. පැහැදිලිනේ? හරි. එතකොට මේකේ ඒගොල්ලෝ නිකම්ම ලියන්න ගිහිල්ලා ඉතින්. මෙතන අපි 10 වලයක් ගත්තා නේද? මේ පැත්තට පැන්නෝනේ. එතකොට 10 4යි එන්නේ ඈ. හරි. මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. හරිද? දශම ස්ථාන දෙකකට නෑ අපි සාමාන්‍යයෙන් ලියන්නේ. එහෙනම් අවුලක් නැහැ ඕක. මෙහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැදගත්ම දේ තමයි ඍණ කෑල්ල තියෙනවා. ඒක නැත්තම් සමහර ලකුණු නොදී ඉන්නත් පුළුවන්. නෑ මේකෙදි අදලා ඍණ ලකුණු නොසලකා හරින්න කියලා. හැබැයි තේරුම් ගන්න එහෙම කියනවා වගේම නොකිය ඉන්නත් පුළුවන් කියලා. ලියනකොට පුළුවන් තරම් ඒ කියන්නේ ඔයගොල්ලෝ එහෙම ලොකෝට ස්ට්‍රෙස් ගන්න එපා. පුළුවන් තරම් හරියට ලියන්න try එකක් දෙන්නකෝ ඒත්. හරි බලන්න අඩුපාඩුවක් වුණාද කියලා මොකක්ද කිව්වේ කියලා බලන්න. හරිද අදාළ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් කාර්ය ප්‍රමාණයක් එනවා. මෙතන ළමයි පරිමාව අඩු වෙලානේ. පරිමාව අඩු වෙලා හින්දා එන උත්තර ඍණ වෙන්න ඕනේ. එච්චරයි වෙන්න තියෙන්නේ. හරි බලන්න අඩුපාඩුවක් තියෙනවද කියලා හදාගන්න. අඩුපාඩුවක් තියෙනවා. ඊළඟට අපි යමු ළමයි. D කොටසෙන් කියනවා B සිට C දක්වා වාතය සම්පීඩන ක්‍රියාවලියේ පහත් දෑ ගණනය කරන්න. වාතය මගින් කරන කාර්ය වාතයෙන් ඉවත් වූ තාප ප්‍රමාණය. හරි ඉස්සෙල්ලා අපි හොයලමුකෝ ළමයි. දැන් ඔය විදිහම තමයි නේද කියලා ළමයට මේ විදිහ තේරෙන්න ඕන. මොකද්ද B සිට C දක්වා. එතකොට කරලා තියෙන කාර්යය
වාතය මගින් කරලද ළමයි කාර්යය B සිට C දක්වා. එතකොට පරිමාව අඩු වෙලානේ. මේ අඩු වෙලානේ අඩු වෙලා නම් එන උත්තරය අනිවාර්යෙන් ඍණම තමයි ඈ. පරිමා අඩු වෙලා B සිට C දක්වා බාන්නේ. පරිමාව අඩු වෙලා. හරිනේ. හරි ඉතින් එතනදිත් ළමයි අපිට වර්ගඵලයෙන්ම තමයි ගන්න තියෙන්නේ. ඒක ලොකු දෙයක් නැහැ. එතකොට මේකට පොඩි වගන්ති ලියනදී චුට්ටක් බලන්න. මේ බලන්න මේ A සිට B දක්වා සිදු කරන ලද කාර්ය හරිද එහෙම එහෙම කියලා පොඩ්ඩක් ලියන්න ඕනේ. ඒක චුට්ටක් අතින් දාලා ලියන්න. ඒ වගේම මේ වර්ගඵලය ලියන තැනටම ඍණ කියලා දාන්න. ඔයාලට මම හිතන්නේ දැන් මේ වැඩේ කරගන්න තියෙන ලොකුම අවුල තියෙන ඒක තේරෙනවනේ. හරි. එතකොට මෙතනටත් එහෙම ළමයි C සිට B දක්වා සිදු වී ඇති කාර්ය ප්‍රමාණය. නැත්නම් අපේ හානිලා තියෙන ශක්ති ප්‍රමාණය. හරිද? අද අපි මත නම් එතකොට ශක්තිය අපේ වැඩි වෙනවා. එහෙම වෙන්න ඕනේ. හරිද ඒක බලුවා පොඩ්ඩක් අංකයට බලමු. කොහොම හරි කාර්ය ප්‍රමාණය කියන එක එතනදී වෙනස අපිට සරලව හොයන්න පුළුවන් වර්ගඵලයෙන්. හරිද? එතකොට මෙතනදී මේ කොටුවක් නේ ළමයි. ඒතර කොටුවේ මෙන්න මෙහෙම ගත්තොත් මම මේඩිය මකන්නන් නේද? රයිට්. තියාගන්න ඕනේ නැහැ බොරුවට. හරි ගම්මකෝ. එතකොට CB කෑල්ල ගත්තොත් ඔන්න ඔය වගේ කොටසක් නේ ළමයි. හරි C වල පරිමාව කොච්චරයිද? 0.6යි නේද? 0.6යි 7යි. මෙතනදී පරිමාව 0.6යි 7යි. මෙතනදී පරිමාව 0.75යි. මෙතනට වෙනකන් තියෙනවා 1.5ක්. වැඩි කිරීම 10/5යි. හරි. එතකොට සමස්තයේ වර්ගඵලය. එතකොට ඔයාලට පුළුවන් ළමයි සරලව ඕකේ ඉතින් වර්ගඵලය හොයන්න. ඉතින් එතකොට මේ දෙන්නගේ වෙනස 0.75න් 6යි 7ක් ගියාම වෙනස කීයද ළමයි? 15න් 7ක් නම් 8යිනේ. එතකොට ඉතින් 0.08යි තමයි. ඊට පස්සේ අපිට සරල වර්ගඵලය ගන්න පුළුවන්. හරිද? 1.5 උඩට ඉස්සරහට ඉන්න එහෙම දාන්නේ නැහැ මේකේ දැන් මේ අපි මත කාර්යයන් කරන්නේ පරිමා අඩු වෙලා 0.08 සමානයි ඍණ හරි මෙහෙම කරන්න ළමයි මුලින්ම 1.5 8න් වැඩි කරන්න. එතකොට 80ට සෝරි 8ට සෝරි මෙතන 15ට අපි මෙහෙම ගමු 15 සරක් 8 කියන්නේ 80ට 40ක් 120යි. 120 වුණාට මෙතනදී දශම ස්ථාන කීයක් තියෙනවද? මෙතන 1යි මෙතන 2යි 3ක් තියෙනවා. එතකොට 0.12යි. ඒකෙන් එකක් බලනකොට මේක 10 4 වෙනවා. හරිනේ. එතකොට 1.2යි 10 4යි ජූල්. මම ගතිය තේරුණා නේද? ඒ කියන්නේ 15 සරක් 8 නිකම්ම ගත්තා. ඊට පස්සේ දශම ස්ථාන 3ක් තියෙන හින්දා ඒ ටික පැන්නුවා. ඊට 0.1යි 2යි එන්නේ. ඒකෙන් තව එකක් මෙහෙට පන්නන්න ගත්නකොට මේක 10 4 වෙනවා. හරිනේ. ඒකත් එක්ක කොහොම ලියුවා? ඒක පොඩ්ඩක් ලියලා පුරුදු වෙන්න. මෙතන වැරදුනා නේද? අනේ වැඩිදලා නැහැ ඒගොල්ලන්ගේ මැකිලානේ. නෑ රයිට් හරි. ඒක තමයි තියෙන්නේ. හරි ඒකත් ඉතින් මෙහෙම කිව්වට ඔයගොල්ලෝ දාන්නේ ඍණ ලකුණු සල හරි නනමනම් කොට ඒගොල්ලෝ දාලා තියෙනවනේ. හරිද? B සිට C දක්වා කාර්ය ප්‍රමාණය. දැන් මෙහෙමයි ඉතින් අර විභාගෙදි හදිස්සියවත් ඔයාට පොඩි සුළු වැරදීම් හදිස්සියවත් වුණොත් එහෙනම් ඊළඟට තියෙන කෙමිස්ට්‍රි පේපර් එක ළමයි. සාමාන්‍ය පිසිසි ලිව්වට පස්සේ කෙමිස්ට්‍රි පේපර් එක. ඉතින් අර ඒකෙදි මොකක් හරි දක්වලා තියෙන ලොකුවට හිතන්න යන්න එපා. හරි. කත්තල්ල දාලා කෙමිස්ට්‍රි කරලා ලෑස්ති වෙන්න යෝනේ. අර ඒ කියන්නේ පොඩි වැරදීම් වලට පොඩි සමාවල් තියෙනවා. හැබැයි ඉතින් අර එහෙමයි කියලා ලියන්න ඕන ටික ලියන්න හරියට. ඒතර ඔයගොල්ලෝ කොහොමද ඒ කියන්නේ ඒතකොට වෙන්නේ වෙන තැනකින් ඉන්නවා වැරද්දක් කියන්නේ. ඒතකොට වැරද්දක තියෙන chance එකත් අඩුයි. හරිද? හරි. අන්තිම කෑල්ල. නෑ අන්තිම කෑල්ල නෙමෙයිනේ. ඊට පස්සේ කියන ළමයි මේ නෑ ඊට පස්සේ කියන වාතයෙන් ඉවත් වෙච්ච තාප ප්‍රමාණය කොච්චරද කියලාත් අහනවා. හරිද? දැන් වාතයෙන් ඉවත් වූ තාප ප්‍රමාණය කියලානේ කියන්නේ දැන් මෙහෙමනේ දැන්. ඒතකොට B සිට C දක්වා ක්‍රියාවලිය නේ ඔය කියන්නේ. ඒතකොට අපි B සිට C දක්වා ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U දන ඩෙල්ටා W කියලා දාගත්තොත් ළමයි.
පරිමාව මොකද අඩු වෙලා ඍණයිනේ. මෙයා ඍණයි. හරි ඊට පස්සේ මෙයාගේ ඉවත් වෙලා කියලා තියෙන්නේ. වාතයෙන් තාප ප්‍රමාණයක් ඉවතුත් වෙලා. හරිනේ උෂ්ණත්වය අඩු වෙලානේ B වඩා C ගේ උෂ්ණත්වය අඩුයිනේ. ඒක තාප ප්‍රමාණයක් ඉවත් වුණා කියලා මේ අභ්‍යන්තර ශක්තියේ හානියක් වෙලා තියෙනවා. සෝරි. මේ තාප ප්‍රමාණයක් ඉවත් වෙලා ඩෙල්ටා Q වලින් යම් කිසි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. හරිනේ. ඒතර ඩෙල්ටා Q ඒ කියන්නේ පද්ධතියෙන් තාපය එළියට යනවා. හරි සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි. දැන් අපිව තද කරොත් එහෙම අපේ පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා සාමාන්‍යයෙන් අපිව තද කරොත් එහෙම. හැබැයි මෙතනදී අභ්‍යන්තර ශක්තිය වැඩි වුණාට අපිව තද කරද්දී අභ්‍යන්තර ශක්තිය වැඩි වුණාට ඒකට හරියන්න එළියට ඒ තාප ප්‍රමාණය අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. හරිනේ. එතකොට මේක ප්‍රෙස් වෙලා මේක වැඩි වුණාට එළියටත් යම් ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඒක උතනදි වෙලා තියෙන්නේ. ඒතර එළියට ගිය තාප ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ. හරිද? කොහොමද හොයන්නේ? හරිද? කොහොමද ඒක එහෙම බලාගන්නේ? හරිද? කොහොමද කරගන්න ඕන ළමයි එතකොට? දැන් අපෙන් අහන්නේ මොකද්ද? C සිට හරි B සිට C දක්වා. හරි. එතකොට ඔයාට දැන් මේ කියන දේ නම් මෙහෙමයි කියනවා. C හි උෂ්ණත්වය ඒ උෂ්ණත්වයට සමානයි. හරි එතකොට එහෙම වෙනකොට අභ්‍යන්තර ශක්තියෙන් සමානයි කියලා ගන්නවා මේකෙදි. ඔහෙම කරන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය අපි අභ්‍යන්තර ශක්තිය මම ඔයගන්ට තීරිය මතක් කරලා දෙන්න කිව්වලම අභ්‍යන්තර ශක්තිය කියන්නේ කෙලින්ම බාහිර ශක්තියත් එක්ක තමයි සෙට් වෙන්නේ. හරිද? ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය කෙලින්ම අපිට ඔන්න ඔහොම වගේ නිකන් පොඩි සමීකරණයක් ගන්න පුළුවන්. මෙයා කෙලින්ම උෂ්ණත්වයත් එක්ක තමයි සෙට් වෙන්නේ. උෂ්ණත්වය නියත නම් අභ්‍යන්තර ශක්තිය නියතයි. උෂ්ණත්වය අඩු වුණොත් එහෙනම් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වුණොත් එහෙනම් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියලා කියනවා. හරිද? ඔන්න ඔහොමයි තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහට ගත්තොත් ඒ වලදී තියෙන ශක්තිය C වලදී තියෙන ශක්තියට සමාන වෙනවා කියලා ඔන්න අපිට ඉස්සෙල්ලාම උපකල්පනයක් කරන්න පුළුවන්. හරි. උපකල්පනයක් කරන්න පුළුවන් එහෙම වෙනවා කියලා. හරිනේ. හරි. එතකොට ඔයාට U කියන ප්‍රශ්නේ හරි. ඩෙල්ටා W අපි දැන් හෙව්වල්ලා B සිට C දක්වා සිද්ධ වෙච්ච කාර්ය ප්‍රමාණය. එතකොට ඔයාට Q ට උත්තරයක් එනවා. හරි. මේකෙදි මෙහෙම ලියන්න ළමයි. මෙහෙම ලියන්න පොඩි වගන්තියක් ලියන්න. අභ්‍යන්තර ශක්තිය උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. නැත්නම් උෂ්ණත්වය මත රඳා පවතී. හරිද? උෂ්ණත්වය මත රඳා පවතී. ඒ සහ C වල උෂ්ණත්වය සමාන නිසා ඒ හා C වල උෂ්ණත්වය සමාන නිසා ඒ හා C වල උෂ්ණත්වය සමාන නිසා එම අවස්ථා දෙකේදී අභ්‍යන්තර ශක්තියින්ද සමාන බව උපකල්පනය කළ හැකිය. හරිද? සමාන බව උපකල්පනය කළ හැකිය. සමාන වේ. රයිට්. එතකොට ඔන්න ඕක හින්දා ළමයි අපිට ගන්න පුළුවන් අර කලින් අවස්ථාව. ඒ කියන්නේ මෙහෙමනේ උෂ්ණත්ව සමානයි. හරිද? දැන් කලින් අවස්ථාව ගත්තොත් එහෙම උෂ්ණත්ව සමානයි සහ ඊට අමතරව ඒක මොන තාපීද ළමයි? ස්ථිර තාපී. ස්ථිර තාපය කියන්නේ කලින් අවස්ථාව ස්ථිර තාපය කිව්වම ඩෙල්ටා Q බිඳුවක් එනවා. ඒතකොට ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U දන ඩෙල්ටා W සමීකරණයේදී මේක බිඳුවක් වෙනවා කියන්නේ. හරිද? මේක බිඳුවක් වෙනවා කියන්නේ අපි ගත්තොත් එම ඍණ ඩෙල්ටා W සමාන වෙන්නේ ඩෙල්ටා U ට. හරිද? අභ්‍යන්තර ශක්තියට. ඒතර එතනදී ඍණ ඩෙල්ටා W මෙන්න මෙච්චරක් ආවනේ. ඒතර ඕකෙම ධනාගයට තමයි අභ්‍යන්තර ශක්තිය සමාන වෙන්නේ. එතකොට ඩෙල්ටා U කියන එක කෙනා ගත්තොත් එහෙනම් මේ අගයම නිකම්ම අගය. ඒ කියන්නේ 31250. හරි අපි කලින් ලිව්වේ ඒක. තව විදිහෙන් වාට ගන්න බලම දැන් අපි පද්ධතියක් කියන එක්කෙනා ගත්තොත් එහෙනම් තද කරනකොට මොකක්ද වෙන්නේ? ඔයාලා තද කරොත් එහෙනම් මොකක්ද වෙන්නේ? ඔයාගේ පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ හරිද? ඇතුලේ පීඩනය වෙනවා කියන්නේ ඇතුලේ අභ්‍යන්තර ශක්තිය වෙනවා. ඒතකොට ස්ථිරතාවය වුණාම ළමයි ඒ පීඩනය පිට කරගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ එළියට තාපය දෙන්න විදිහක් නැහැ. ඒතකොට අභ්‍යන්තර ශක්තිය තවදුරටත් වැඩි වීම තමයි සිද්ධ වෙන්නේ. හරිනේ? ඒකත් මතක තියාගන්න. ඇතුලේ තෙරපනකොට අභ්‍යන්තර ශක්තිය
තවදුරටත් වැඩියම තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ. හරි. ඒක හරි රයිට්. එතකොට ඔන්න අභ්‍යාස ශක්තිය එමගේට සමාන වෙයි කියලා ගන්න කියලා තියෙනවා මේගොල්ලෝ විශේෂයෙන් ගාණිතිත් එක කියනවා. මේ ඊට පස්සේ කියනවා ළමයි A සිට B ක්‍රියාවලියේදී ලබාගත් අභ්‍යන්තර ශක්තිය B සිට C ක්‍රියාවලියේදී නැති වූ අභ්‍යන්තර ශක්තියට සමාන වෙනවා. ඔන්න මෙහෙම දෙයක් තියෙනවා ළමයි. ලකුණේ පොඩි කේස් එකක් තියෙනවා. අභ්‍යන්තර ශක්තියින් දෙක හරි. හැබැයි කලින් හම්බෙච්ච මේ වගේ ප්‍රමාණයක් හම්බෙලා මේ ගානේ කියන தত্ত্ব. දැන් ඊට සමාන ප්‍රමාණයක් නැති වෙලා. එහෙනම් ළමයි දැන් අවස්ථාවේදී අභ්‍යන්තර ශක්තිය අපෙන් නැති වෙලානේ. ඒ හින්දා ඍණ අර ගානම හරිද? ඒ කියන්නේ කලින් අගේටම සමානයි වූ අභ්‍යන්තර ශක්තිය. හැබැයි ඉස්සෙල්ලා ලබාගත්ත එක දැන් පිට කරපු එකට කිව්වා සමානද? ඉස්සෙල්ලා නම් ධනා කියන්නේ. දැන් එහෙනම් ඕකෙම ඍණා කියන්නේ. හරි. මේ සරල සිංහල භාෂාව. හරිද? ඊට පස්සේ ඩෙල්ටා W අපි හෙව්වම ළමයා ඍණ 12000යි කියලා නේද? 12000 කියලා නේද? 12000යිද? ඕ 1.2 කියන්නේ 12000යි එතකොට. ජූල්. එතකොට දැන් මේ සමීකරණයට දාමු. එතකොට සමීකරණයට දැම්මහම රයිට්. ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U දැන් ඩෙල්ටා W නේ. එතකොට ඩෙල්ටා Q මෙතනින් දාමු ඩෙල්ටා U කියන්නේ ඍණ 30250යි. ඩෙල්ටා W ඍණ 12000යි. එතකොට ඔතනින් එනවා ළමයි 250යි හරිද 43250යි. ඍණ 43250යි ජූල් කියලා. හරිද? ඍණ 43250යි ජූල් කියලා එනවා. හරි. රයිට් මේකෙත් ඔය ටික තමයි තියෙන්නේ. මම අර කිව්ව ළමයා වැඩිපුර කවුන්ට් එක පොඩ්ඩක් ලියා ගන්න අභ්‍යන්තර ශක්තියත් එක්ක තමයි උෂ්ණත්වයත් එක්ක නදාපවතින. ඊට පස්සේ ඊට අමතරව දැන් කලින් තාපය හානි වෙන අවස්ථා තිබ්බෙත් නෑ. එතකොට එතනදී කරපු කාර්ය ප්‍රමාණය ඔක්කොම අභ්‍යන්තර ශක්තියට ගබඩා වුණා. දැන් ඒගොල්ලොම කියන ඊට සමාන ප්‍රමාණයක් මේකෙන් අයින් වුණා කියලා. එහෙනම් අර කලින් වගේම ඍණ හරිද ඔන්න ඔය විදිහට අපි මෙන්න මේ දත්තය හොයාගත්තා. ඊළඟ ඩේටා W අපි ගණනයෙන් හොයාගත්තා. ඉතින් ඒ ටික නිකම්ම අපිට ආදේශයක් කරන්න තියෙනවා. හරි. හරි. එතකොට ඒක ක්ලියර් වෙනවා. රයිට්. පැහැදිලි. හරි. තව එක කොටසයි තියෙන්නේ. හරි. මෙතන ගන්න ටික හරිද බලන්න. අඩුපාඩුවක් තියෙනවද බලන්න. වැඩේ ක්ලියර් නේද පොඩ්ඩක් අදහසක් දාලා වැඩේ ක්ලියර් නේද කොහොමද කින්දවන්ද කියලා අදහසක් දාන්න. හරිද? රයිට්. හරි ඊට පස්සේ ළමයි සමහර රථවාහන එන්ජින් තුළ එක රූපය වෙන්න ඇති ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක්. ඒ කියන්නේ මොකද්ද ළමයි? පරිමාව එන්න අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ අර පිස්ටන් වල එහෙම තියලා ළමයි එන්ජින් එක එහෙම පිස්ටන් එක ඇතුළට යනවා. ඒතර පරිමාව අඩු වෙනවා අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. හැබැයි පිස්ටන් එක හොඳට ඝනකම හින්දා එළියට තාපය හාන්න chance එකක් නැහැ. ඒතකොට ඒක ගොඩක් වෙලාවට ගට්ටන වෙලා එහෙම තල්ලු කරගෙන තමයි මේ ඒක පිට කරගන්නේ ඉතින්. හරි. රයිට්. රථවාහන එන්ජිමක ක්ෂමතා ප්‍රතිධානය දී ඇති ස්කන්ධය සමග මිශ්‍ර වීම සඳහා එන්ජිමට ඇදගත හැකි වාතයේ ස්කන්ධයට අනුව සමානුපාතක වේ. කාර්යක්ෂම ප්‍රතිධානය දැන් අපි කාර්යක්ෂමතාවය ගන්න කොහොමද ළමයි? කාර්යක්ෂමතාවය efficiency සමානයි ඉන්පුට් එකට හරියන විදිහට ඉගෙන මොනවා හරි දෙයක් ඉන්පුට් එකට හරියන විදිහට අවුට්පුට් එක කොච්චරක්ද වැඩි කරන්න ඕනේ 100ට 100න්. හරිද? කොහොමද තියෙන්නේ? එතකොට ළමයි මේකෙදි අවුට්පුට් ක්ෂමතාවය කියන්නේ එළියට දෙන ක්ෂමතාවය හරිද? එළියට දෙන ක්ෂමතාවය එළියට දෙන ක්ෂමතාවය හරිද? ඒ මිශ්‍ර කරන නැත්නම් අපි මේකට දාන ස්කන්ධයට අල්ලවම සමානුපාතිකයිලු. හරිද? ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් රයිට්. දැන් මේක නම් එන්ජිම මේ සරල වෙන්ද එන්ජිමට වැඩිපුර ස්කන්ධය දැම්මොත් එහෙම වැඩිපුර එෆිෂියන්සි එකක් වැඩිපුර කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට හොඳට කැරකෙනවා වගේ එකක් තමයි කියන්නේ. ඊට පස්සේ මේ එන්ජිමේ වාතය ඉතුරු කිරීමට පෙර ඒකක පරිමාවකට වඩා වැඩි වාත ස්කන්ධයක් ලබා දෙන පරිදි. ඒ කියන්නේ ළමයි ඒකක පරිමාවකට වැඩිපුර වාත ස්කන්ධයක්. හරිද? ඒක පරිමාවට වැඩිපුර වාත ස්කන්ධයක්. ළමයි ඒක පරිමාවට වැඩිපුර වාත ස්කන්ධයක් කියන්නේ මොකක්ද?
ඒක පරිමාවකට වැඩිපුර වාද්‍ය ස්කන්ධයක් කියන්නේ මොකද්ද? ඝනත්වයක්. එහෙ කියන ළමයි ඒකක පරිමාවකට වැඩිපුර ස්කන්ධයක් කියන්නේ හරිද? ඝනත්වයක් කියන්නේ නේ. කියන්නේ ඝනත්වය වැඩි වෙන තරමට කාර්යක්ෂමතාවය වැඩි කියලා තමයි මේකෙදි නොකිය කියන්නේ. අන්න ඒක තමයි මේ ගානේදී තේරුම් ගන්න ඕන පොයින්ට් එක. ඝනත්වය වැඩි වෙන තරමට ඒක පරිමාවක වැඩි ස්කන්ධයක් ගන්න එක තමයි ටාගට් එක. ඒ කියන්නේ ඒක පරිමාව තුළ වැඩි ස්කන්ධයක් කියලා ළමයි ඝනත්වය වැඩි කරගන්න එක තමයි මේකේ ටාගට් එක. ඒතර ඝනත්වය වැඩි කරගත්තාම අර වැඩිපුර පවර් එකක් ටර්බෝ ආරෝපයක් කියන්නේ. මෙම සීඝ්‍ර ස්ථිරතාවී සම්පීඩනය වාතය රත් කරනවලු ඊට පස්සේ A සිට B දක්වා තවදුරටත් සම්පීඩනය කරන කතන්දර ඔහොම කියනවා. ඊට පස්සේ ළමයි දැන් සම්පීඩනය කිරීමට අතුරු සිසිල් කුරුව හරහා යවනවා කියන්නේ ළමයි. වාතය සම්පීඩනය කරනවා කිව්වහම සම්පීඩනය කරනවා කිව්වහම මෙහෙම තද කරනවා වගේ ගන්න. ඒක තද කරනවා සහ ඒ කියන්නේ සම්පීඩනය කරන්න ඕන. හරිද? AB තවදුරටත් සම්පීඩනය කරනවා. ඒ කියන්නේ පරිමාව අඩු කරනවා කියන්නේ. ඒතර පරිමාව අඩු වෙනවා. හරිද? පොඩ්ඩක් සිසිල් කරාම පරිමාව අඩු වෙනවා. හරිද? ඒ වගේම අඩු ඒ කියන්නේ ලොකු පීඩනයකට තේ යවුවොත් එහෙම අඩු වෙනවා. දැන් මෙතන පීඩන නේදව තියාගෙන පරිමාව අඩු කරගන්න ළමයි පොඩ්ඩක් සිසිල් කරන්න ඕන. ඒතර ඒකින් හින්දා වෙන්න පුළුවන් ඒක හරහා යවන්න. හරි? අර නිකන් මං කියන්නේ ගානක් කීවද්දි ඔයා නිකන් පොඩි නිකන් මෙහෙමයි. ඒක ලොකුවට දැනගෙන ඉන්න ඕනේ. ඔයාලට නිකන් පොඩි එකක් ගන්නවා. එහෙනම් මේ ඝනත්වය. ඔයාලා වැදගත් වෙන්නේ ඒක පිසිස් පොයින්ට් එක මොකක්ද? ඝනත්වය ගැන කියන්නේ. හරිද? අන්න එහෙම ඔලුවට ගියා නම් හොඳටම ඇති. ඊට පස්සේ ගලම ඉන්පසු එන්ජිම තුළට වාතය ඇද ගන්න ඒ කතන්දරය. හරි ඊට පස්සේ කියනවා සේසංශ 27 දී මෙන්න මෙච්චරක පීඩනයක් ඇති වාතය ලබාගත් එන්ජිමක ක්ෂමතා ප්‍රතිදානය සංසන්දනය කිරීමේදී ටර්බෝ ආරෝපය සහ සිසිල්කුරු භාවිතා කරන්නා වූ එන්ජිමක ක්ෂමතා ප්‍රතිදාන ක්‍රමත ප්‍රතිශතයෙන් වැඩි වේද? ඒ කියන්නේ මෙහෙමයි මෙතනදී කියන්නේ දැන් සාමාන්‍ය වාතයේදී කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පීඩනයක් තමයිලු වාතයේ තියෙන්නේ. හරිනේ. එතකොට මෙන්න මේ වගේ පීඩනයක තියෙන වාතය පාවිච්චි කරොත් එහෙම දැන් මෙහෙමනේ. පළවෙනි පොයින්ට් තමයි එෆිෂන්සි එක මේකේ අවුට්පුට් එක ළමයි ඝනත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. හරිද? ඔක තමයි පොයින්ට් එක. එතකොට ඔයා බලලා මෙන්න මෙහෙම පීඩනයක් එක වැඩි කිරීම 10 5ක පීඩනයක් තියෙනකොට ඝනත්වය කොච්චරද කියලා බලන්න. හරිද? එක වැඩි කිරීම 10 5ක පීඩනයක් තියෙනකොට ඝනත්වය කොච්චරයිද? 1.2 ග්‍රෑම්. ගන්න 1.2 ග්‍රෑම්. එතකොට ළමයි එක වැඩි කිරීම 10 5ක පීඩනයක් තියෙනකොට ඝනත්වය 1.25. ඒ කියන්නේ එතනදී කාර්යක්ෂමතාව අනුලෝම සමානුපාත වෙන 1.2 ග්‍රෑම් කියන්නේ කිලෝග්‍රෑම් ඝන මීටරයට. හරිද? ඊළඟට හරිද ඊළඟ අවස්ථාව මොකද මේ දැන් ටර්බෝ ආරෝපය නම් පාවිච්චි කරන මොකක්ද වෙන්නේ? හරි එතකොට මොකක්ද වෙන්නේ? එතකොට සිසිල් කුරුව කියලා එකක් පාවිච්චි කරනවා. සිසිල් කුරුව කියන්නේ මොකක්ද? B සිට C දක්වා වූ ක්‍රියාවලිය වගේලු. එතකොට B සිට C දක්වා ක්‍රියාවලියේ තියෙන තත්ත්වයන්ට ඒවල සිසිල් කුරුවක් පාවිච්චි කරනවා. එතකොට B හා C දක්වා ක්‍රියාවලියේ තියෙන මේ ඝනත්වය මොකද්ද ළමයි? B සිට C දක්වා ඝනත්වය කියන්නේ මොකක්ද? 1.5ක පීඩනයක් තියෙනකොට ඝනත්වය. එතකොට B සිට C දක්වා ඝනත්වය කියන්නේ කොච්චරයිද? ඇත්තට අවසාන වශයෙන් C දක්වානේ ඔය යන්නේ. එතකොට C වලදී ඝනත්වය ගත්තොත් එහෙම 1.8 වැඩි කිරීම මෙන්න මෙච්චරයි. හරිනේ. හරි. එතකොට ළමයි පළවෙනි අවස්ථාවේදී මේක මෙච්චරකටත් හරිද? ඊට පස්සේ සිසිල් කුරුව පාවිච්චි කරන C වල තත්ත්වයන් තියෙනවා කියන්නේ ඒ කියන්නේ 1.8 මෙන්න මෙහෙම ඝනත්වයක් තමයි තියෙන්නේ. 10 5ෙම තියනවද නෑනේ. නෑ. හරිද? ඔන්න ඔකයි ගන්න තියෙන්නේ. හරි සරලයි මෙච්චර ආයි පොඩ්ඩක් කියන්නම්. මේකෙදි මේ ගානදි කියන ළමයි ඒක පරිමාවක ස්කන්ධ. ඒ කියන්නේ ඝනත්වය අඩු වෙන තරමට කාර්යක්ෂමයි. ඒතර ඒගොල්ලෝ කියන දේ ළමයි පළවෙනි අවස්ථාවේදී එක වැඩි කිරීම 10 5ක පීඩනයකදී ඝනත්වය ඇවිල්ලා 1.2යි. එතකොට ඒකට අනුලෝම සමානුපාතය. සාමාන්‍ය එන්ජිමක් කියන්නේ ඔහොමලු. ඊට පස්සේ මේගොල්ලෝ විශේෂයෙන් හැදුවට පස්සේ ඝනත්වය පොඩ්ඩක් වැඩි කර ගන්නවලු. හරියට නිකන් B සිට C දක්වා ගියාට පස්සේ වගේ. හරිද? මේ කියන්නේ. අර පොඩ්ඩක් අර අන්තිම ප්‍රශ්නේ ඔහොම තමයි. ඒනොට ප්‍රැක්ටිස් කරොත් ඔයාලට පුළුවන්. හරිද මේ තියෙන්නේ. හරි. එතකොට ළමයි ඔන්න ඔච්චරයි කතන්දරේ. හරි. එතකොට අපිට බලන්න පුළුවන් අපි ඉන්පුට් කරන වාතය කොච්චරක්ද? අපි ඉන්පුට් කරන වාතය කොච්චරද? ඉන්පුට් කරන වාතයෙන් පස්සේ සිසිල් කුරුව හරහා ඒ කියන්නේ අමතරව අර ටර්බෝ එන්ජිම හරහා ගියාට පස්සේ ඒක B සිට C දක්වා
වුණා වගේ වෙනවා කියලා කියනවනේ. ඒ කියන්නේ අපි ඉන්පුට් කරන වාතයලා මෙතනදී 1.2ක් ඉන්පුට් කරන වාතය 1.2යි. ඒකට හරියන්න ඒකට හරියන්න සීවල තත්ත්වයක් වගේ එකක් හැදෙනවා කියලා කියනවා. හරි ඒ කියන්නේ ඉන්පුට් එක ඔච්චරයි. හරිද ඉන්පුට් එක ඔච්චරයි. ඕකත් එක්ක අපි ඔය 1.8 දක්වා වැඩි කරගන්නවා. එහෙනම් ඝනත්වයේ වැඩි වූ ප්‍රමාණය ඝනත්වයේ වැඩි වූ ප්‍රමාණය 1.8 ඍණ 1.2යි. හරි ඒ කියන්නේ අපි මෙහෙම ළමයි. දැන් භාණ්ඩයක් ගන්නවා රුපියල් 100ට. ඔයා 120ට විකුණුවොත් එහෙම ලාභය කොච්චරයිද? 120ෙන් 100 අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ඕක 100ට 100න් වැඩි කරනවා. 100ට ගත්ත භාණ්ඩය 120ට විකුණුවොත් එහෙම එතකොට ඔයාට ලාභ එනවා 100ට 20යි කියලා. සරලයි සරල දෙයක් තියෙනවා. ඒ වගේ මෙතනත් එහෙම ළමයි අපි ඉන්පුට් කරන වාතය මෙච්චරයි අර ඇතුළට ඉන්ටර්කූල් එක හරහා යවුවට පස්සේ මේක 1.8 දක්වා වැඩි වෙනවා. එතකොට කාර්යක්ෂමතාව වැඩි වෙනවා. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා කොච්චරකින් වැඩි වුණාද කියලානේ ඔය අහන්නේ. එතකොට ඕක ඔහොම සුළු කරලා ගන්න තියෙන්නේ. ඉන්පුට් එකට එන අවුට්පුට් එකේ කොච්චර වැඩි වීමක්ද? එතකොට 0.6 බෙදීම 1.2 වැඩි කිරීම 100ට 100. එතකොට කැපෙනවා 2යි. එතකොට 150ක් කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒක ඉතා විශාල කාර්යක්ෂමතාවයක්. හරිනේ. පොඩ වගන්තියක් ලියන්න ඕන ළමයි ක්ෂමතා ප්‍රතිදානය වැඩි වෙන ප්‍රතිශතය හරි දන්න එහෙනම් පොඩ්ඩක් ලියන්නත් ඕනේ. ඒකෙදි ආදේශවාර ලකුණක් හම්බ වෙනම අවසාන පිළිතුරට ලකුණක් හම්බ වෙනවා. හරිද? හරි. ඔන්න ওই ටික තමයි උතනදී වැදගත් වෙන්නේ. හරි. බලන්න අඩුපාඩුවක් වුණාද? අඩුපාඩු මොනවද තියෙනවද කියලා බලන්න චුට්ටක්. හරිද 1.8ක් දෙනකොට 1.2ක් දෙනකොට 1.8ක් දෙනවා. එතකොට ඒකට අරගෙන ලාභය කොච්චරද? ඒ කොච්චරකට ලාභය? ඒකෙන් 100% percentage එක ගණනය කරාම ඔයාලට අන්තිම උත්තරේ ගතයි. හරි. පැහැදිලි නේද? හරි එතකොට මේ සම්පූර්ණ ගාණයෙන් මම තාප ගතියේ තීරිත් ඔන්න ඔයගොල්ලන්ට මතක් කරා සම්පත් පොතත් එක්ක. තවදුරටත් මේක අමාරු ළමයෙක් හරි කවුරු හරි නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කරන්න. අපි මේකද ඉස්සරහට MCQසුත් කලින් ඒවත් පොඩ්ඩක් අරගෙන ආයි ඇදලා කතා කරමු. එසේසුත් කතා කරමු. හරිද? හරි. ගේමක් ගහමු කොහොම හරි. මේ මට මේක තේරුණාද කියලා එක කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට මේකේ තේරුනේ කොච්චර මට්ටමකටද කියලාත් ඊළඟ කමෙන්ට් එකක් දාන්න. තව මේ ටික නැවත නැවත මතක් කරන්න ඕනේද කියලාත් කමෙන්ට් එකක් වෙනම දාලා තියන්න. හරිද? එහෙම සම්පූර්ණ කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලට මේ තව මොනවද වෙන්න ඕන කියලා බලලා මම කරන්නම්. ඩේලි වැඩ ටිකක් කරුවා පැය 3-4ක් පිස් වලට දෙන්න. හොඳයි. අද ඒ කියන්නේ අද බැරිනොත් එimhe හෙට හරි කමන්න. එතකොට පැය 8ක් වෙනවා. එක දවසක් බැරිනොත් එimhe දෙන දවසට පැය 8ක් දෙන්න. හරිද? මෙහෙම පොඩ්ඩක් පැය වෙලාවක් දෙන්න. එතකොට අපිට මේක ගොඩ දා ගන්න පුළුවන්. දැන් ඔයා මොන ලෙවල් එකේ හිටියත්. හරිනේ. ඔයාලගේ අදහස පොඩ්ඩක් පහලින් දාලා තියන්න. මේ මොනවද ඊළඟට වැඩිපුර මේක අමාරුයිද කොහොමද වැඩේ අයිඩියා එකක් ගියාද ඔලුවට. හරිද? තාපේ ප්‍රශ්න අතාරිනවා කියලා එක ළමෙක් කිව්වා. එහෙම අතාරින්න බලන් යන්න එපා. සමහරට ඒ එන තාපේ ප්‍රශ්නේ කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හරිනේ. එහෙනම් අතාරින්න බලාගෙනම යන්න එපා. මේක කරගන්න පුළුවන් වෙන මට්ටමින් එනවා සමහර වෙලාවට. හරි. හරි එහෙනම්. රයිට්. මේ අදහසක් දාලා තියෙන අනිවාර්යයෙන්ම කොහොමද මේ තාප ගතිය කොටස තේරුණාද කියන එක පොඩ්ඩක් ප්‍රශ්නයකට රචනා ප්‍රශ්නයට ඇප්ලයි කරගන්න. හරිද? රයිට්. තීරණ පාඩු තියෙනවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න ඒකට. හරි.